ආයිබෝවන් උතුරු දුම්රිය මාර්ගයේ නිතරම පාවිච්චි කරන කෙනෙක් නම් මේක දැනගෙන ඉන්න ඕන වැදගත් කාරණයක්. මොකද අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ වගයක් නිසා උතුරු දුම්රිය මාර්ගයේ සැලකිය යුතු ඒ తాවකාලික වෙනස්කම් ටිකත් වෙන්නයි යන්නේ. හරි. ඉතින් අපි මේ හැමදේම පිළිවෙලකට කතා කරමු. මේ ලොකු වෙනස මොකක්ද? ඇයි මේක අවශ්‍ය වෙන්නේ? වැදගත්ම දවස් සහ විකල්ප ගමන් මාර්ග මොනවද? ඒ වගේම මේ හැමදේම ආයෙත් සාමාන්‍ය විදිහට වෙන්නේ කවදාද කියන එක දක්වාම අපි පැහැදිලිව බලමු. හොඳයි මුලින්ම බලමු මේ මහා පරිමාණ නවීකරණය කියන්නේ මොකක්ද කියලා. සරලවම කිව්වොත් ලොකු ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියක් නිසා උතුරු දුම්රිය මාර්ගයේ කොටස් කිහිපයක් తాවකාලිකව වහන සිද්ධ වෙනවා. ඉතින් හැමෝටම තියෙන ප්‍රශ්නේ තමයි හරියටම උතුරු දුම්රිය මාර්ගයට මොකක්ද මේ වෙන්න යන්නේ කියන එක. හරි මෙන්න සිද්ධ වෙන දේ. එළබෙන 19 වෙනිදා ඉඳලා උතුරු දුම්රිය මාර්ගයේ කොටස් කිහිපයක් වහනවා. හැබැයි මේකේ අරමුණ හොඳයි. ඒ තමයි අත්‍යවශ්‍ය යටිතල පහසුකම් ටිකක් දියුණු කරන එක. හරි එහෙනම් එයි මේ తాවකාලික අපහසුතාවය ඇති කරන්නේ අපි දැන් බලමු මේ වසා දැමීම් ඇත්තටම දිගුකාලීනව කොයිතරම් වැදගත්ද කියලා. මේක පොඩි වැඩක් නම් නෙවෙයි. බලන්නකෝ මහවා ඕමන්ත මාර්ගයේ තියෙන දුම්රිය පාලම් පහක් සම්පූර්ණ පාලම් පහක්ම අලුතින්ම හදනවා. ඒ කියන්නේ පරණ ඒවා අයින් කරලා අලුත්ම පාලම් දානවා. ඒ විතරක් නෙවෙයි මේකත් හරිව විශේෂ දෙයක්. වන අලින්ට එහා මෙහා යන්න හදපු විශේෂ උමං මාර්ගයක් පවා මේ ව්‍යාපෘතිය යටතේ අලුත් වැඩියා කරනවා. ඉතින් හිතා ගන්න පුළුවන් මේ වැඩේ කොයිතරම් පුළුල්ද කියලා. දැන් තමයි අපි වැදගත්ම කොටසට එන්නේ. ඒ කියන්නේ මේ වෙනස්කම් සිද්ධ වෙන නිශ්චිත දිනයන් සහ මාර්ග මොනවද කියලා අපි දැන් බලමු. හොඳයි. මේ දිනවත වානු ටික හොඳට මතක තියාගන්න වෙනවා මුලින්ම 19 වෙනිදා. ඉදාට මහව අනුරාධපුර කොටස වහනවා. ඒ එක්කම මැදවච්චිය තලයි මන්නාරම මාර්ගයේ වැඩත් පටන් ගන්නවා. ඊට පස්සේ මාසේ 26 වෙනිදා ඉඳලා මහව ඕමන්ත මුළු කොටසම සම්පූර්ණයෙන්ම වැහෙනවා. ඉතින් මේ හැමදේම එක්ක ගමන් බිමන් කොහොමද කරගන්නේ? ඒකටත් විසඳුම් තියෙනවා. අපි බලමු සකස් කරලා තියෙන විකල්ප මොනවද කියලා. හරි මෙන්න විකල්ප සේවා ටික. යාල්රාණි දුම්රිය 19 වෙනිදා ඉඳන් අනුරාධපුර ඉඳන් කන්කසන්තුරයට දුවනවා. හැබැයි 27 වෙනිදා ඉඳන් ඒක දුවන්නේ ඕමන්ත ඉඳන් කන්කසන්තුරයට. පුලතිසි සහ උදයදේවි දුම්රිය දෙකම 20 වෙනිදා ඉඳන් ධාවනය පටන් ගන්නවා. තව ත්‍රිකුණාමලයටත් අලුත් රාත්‍රී ටෙපල් දුම්රියක් දාන්න සැලසුමක් තියෙනවා. හොඳයි දැන් හැමෝටම තියෙන ලොකුම ප්‍රශ්නය. කවදාද මේ හැමදේම ඉවර වෙලා ආයෙත් සාමාන්‍ය සේවා පටන් ගන්නෙ? මේකට දුම්රිය සාමාන්‍යාධිකාරිතුමාම පැහැදිලි උත්තරයක් දීලා තියෙනවා. සැලසුම තමයි එළබෙන සිංහල හින්දු අලුත් අවුරුද්දට කලින් මේ හැම වැඩක්ම ඉවර කරලා උතුරු දකුණු ගමනාගමනය ආයෙත් යථා තත්ත්වයට පත් කරන එක. එහෙම බැලුවම මේ తాවකාලික කරදරේ අවසානයේ අලුත් අවුරුද්දත් එක්ක අපිට ලැබෙන්නේ අලුත්ම නවීකරණය වෙනු උතුරු දුම්රිය මාර්ගයක්. සමහර විට මේක උතුරු කරේ ගමනාගමනේ අලුත් පිටුවක් පෙරලනවා වෙන්නත් පුළුවන් නේද?